හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අපි අද බලන්න යනවා ඔබගේ මානසික බලය ගැන. ආමේන්. ඔබ දන්නවද කිතුණුවෙකු විදියට හරිම වැදගත් ඔබගේ මානසික බලය ගැන ඉගෙන ගන්න එක. ආමේන්. මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ දී තිබෙනා වූ ඊ타ත්ම වටිනා ත්‍යාගයක් තමයි ඔවුන්ගේ මනස සහ ඔවුන්ගේ කට කියලා කියන්නේ. හලෙලූයා. ඉතින් අපි අද බලන්න යනවා මේ වටිනා දෙය. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ මේ වටිනා දෙය නිවැරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද කියන කාරණේ. ආමෙන්. අපි ආරම්භයේදීම යමු රෝම 12:2ට. ආමෙන්. මෙතන කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. ආමෙන්. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දෙය කුමක්ද කියලා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව වේයලා. ආමෙන්. පාවුල්තුමා මෙතන අපිට පැහැදිලිව පෙන්නනවා. ලෝකයේ ආකාරයට සමාන වෙන්නේ නැතුව. ආමෙන්. ලෝකයේ ආකාරයට සමාන නොවි. ඒ සම්පූර්ණ වූ දේ කුමක්ද කියලා දැනගන්නා පිණිස ඔබගේ සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වයක් වෙන්න. හලෙලූයා. ඔබ දන්නවද කිතුණුවෙකු විදිහට විශේෂයෙන්ම ගැලවීම ලැබුවා කිතුණුවෙකු විදිහට ඔබගේ සිත ඔබගේ මනස අලුත් කර ගැනීම ඉතාමත්ම වැදගත්. හලෙලූයා. ඔබ සමහර වෙලාවට සභාවන් තුල දකිනවා ඇති ගැලවීම ලැබලත් තවමත් ඔවුන්ගේ ලෝකයේ තුල තිබුණු පරණ පුරුදු තුල ජීවත් වෙන කිතුණුවෝ. ආමෙන්. ඔවුන් සභාවට ඇවිල්ලා තවමත් ඒ ලෝකේ ජීවත් වුණ ආකාරයට ජීවත් වෙනවා. ඔවුන්ට සමහර පුරුදු සමහර අබ්බැහිකම් වලින් තවමත් එළියට එන්න බෑ. මේකට හේතුව ඔබගේ ඔවුන්ගේ මනස අලුත් නොවීමයි. ආමෙන්. යම් කිසි කෙනෙක් සභාවට ඇවිල්ලා ගැලවීම ලැබලත් තවමත් ඒ පරණ පුරුදු ජීවිතය තුල ජීවත් වෙනවා නම් ඒකට හේතුව ඔවුන්ගේ මනස අලුත් නොවීමයි. වෙන කිසිම හේතුවක් නැහැ. අපි කලින් අධ්‍යයනයේදී බැලුවා දෙවියන් වහන්සේ දැනටමත් ඔබ අන්ධකාර බලයෙන් නිදහස් කරලා අවසන්. ආමෙන්. උන්වහන්සේගේ ප්‍රේමයේ පුත්‍රයන්ගේ රාජධානියට ඒ අන්ධකාර බලයෙන් නිදහස් කරලා උන්වහන්සේගේ ප්‍රේමයේ පුත්‍රයන්ගේ රාජධානියට ඔබ කැදවාගෙන තිබෙනවා. ඔබගේ ආත්මය දෙවියන් වහන්සේගේ පවතිනා වූ ජීවමාන වූ වචනේ කාරණකට උත්පාදනය ලබා තිබෙනවා. ඔබගේ ආත්මය තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමේ ස්වභාවය තිබෙනවා. එහෙනම් කොහොමද කෙනෙක් තවමත් පරණ පුරුදු ඒ පරණ වැරදි තුල ජීවත් වෙන්නේ? ඒකට හේතුව ඔබගේ සිත අලුත් නොවීමයි. ආමෙන්. ඒ කෙනාගේ මනස අලුත් නොවීම තමයි ඒකට හේතුව. ආමෙන්. මේ නිසායි පාවුල්තුමා රෝමේ සභාවට කතා කරන්නේ. ඔබගේ සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව වෙන්න. ආමෙන්. ඔබ දන්නවද අපි කලින් අධ්‍යයනයේදී බැලුවා වගේම ඔබ නැවත උත්පාදනය ලබන වෙලාවේදී ඔබගේ ආත්මය 100% දෙවියන් වහන්සේගෙන් උත්පාදනය ලබනවා. නමුත් මතක තියාගන්න ඔබගේ ශරීරය සහ ඔබගේ ප්‍රාණයේ ශේෂ්ත්‍රය ගැලවීම ලැබුවේ නැහැ. ආමෙන්. නමුත් ඔබගේ ඒ මනස අලුත් කර ගැනීමේ කොටස එහි වගකීම දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා. ආමෙන්. ඒක ඔබයි කළ යුත්තේ. ඔබගේ මනස අලුත් කරගත යුත්තේ ඔබයි. ආමෙන්. ඔබ දන්නවද කිතුණුවෙකු විදිහට ඔබගේ මනස අලුත් කර ගැනීම ඉතාමත් වැදගත්. හේතුව තමයි ඔබගේ ආත්මයේ දොරටුව ඔබගේ මනසයි. ආමෙන්. ඔබ තුළ තිබෙන ජීවනය පිටතට ගෙනෙන්නා වූ දොරටුව ඔබගේ මනසයි. ඔබ තුළ තිබෙන්නා වූ ඒ සුවය, සමාදානය, ප්‍රීතිය, සඵලත්වය පිටතට ගෙනෙන්නා වූ දොරටුව ඔබගේ මනසයි. හලෙලූයා. මේ නිසයි පාවුල්තුමා කතා කරන්නේ. ඔබ ලෝකයේ ආකාරයට සමාන නොවි. හලෙලූයා. ඔබට අවශ්‍ය නම් ආමෙන්. ඔබට අවශ්‍ය නම් ඒ ලෝකයේ ආකාරයේ ජීවිතෙන් වෙනස් වෙන්න ඔබ ඔබගේ මනස අලුත් කරගන්න අවශ්‍යයි. ආමෙන්. ඔබ ඔබගේ සිත අලුත් කරගන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබගේ ආත්මයේ දොරටුව ඔබගේ මනසයි. ආමෙන්. අපි ඉදිරියට ගමන් කරමු. අපි බැලුවොත් හිතෝපදේශ 4:23 මෙතන ඉතාමත් වටිනා දෙයක් කියනවා. මෙතන කියනවා සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න මක් නිසාද එයින් ජීවනයේ නික්මෙන්නේය. හලෙලූයා. ආමෙන්. මෙතන ඉතාමත් පැහැදිලිව අපිට දේව වචනේ පෙන්නනවා සියල්ලටම වඩා. හලෙලූයා. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න සියල්ල කියන වචනේ තුල මොකක්ද නැත්තේ?
ඔබගේ ආර්ථිකය, ඔබගේ මෝටර් රථය, ඔබගේ වාහනය වේවා, ඔබගේ බැංක් account එක තුල තිබෙන ඩිපොසිට් එක වෙන්න පුළුවන්. ඔබ ප්‍රේම කරන මොනයම් හෝ දෙයක් වේවා. ආමේන්. ඒ සෑම දෙයකටම වඩා ඔබගේ සිත ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ආමේන්. මොකද ඔබ තුළ තිබෙන දේ, ඔබට තිබෙන දේ ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන් ඔබගේ සිතුවිලි වලට සහ ඔබගේ වචන වලට. හලෙලූයා. ඔබගේ මනස තමයි ඔබගේ ආත්මයේ දොරටුව. ඔබ තුළ තිබෙන ජීවනය පිටතට ගෙනෙන්නා වූ ඒ ඔබ තුළ තිබෙන ඒ දෙවියන් වහන්සේගේ ස්වභාවය පිටතට ගෙනෙන්නා වූ ඔබ තුළ තිබෙන සුවය පැවැත්මට ගෙනෙන්නා වූ දොරටුව ඔබගේ මනසයි. ආමෙන්. මෙතන අපිට පැහැදිලිව දේ වචනේ පෙන්නනවා සියල්ලටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. හලෙලූයා. කිතුණුවෙකු විදියට හරිම වැදගත් ඔබගේ මනස ආරක්ෂා කර ගැනීම. මතක තබා ගන්න ඔබගේ මනස විවෘත යායක් නෙවෙයි. ආමෙන්. ඒ සෑම ඒ ලෝකයේ තුල තිබෙන අසාර්ථක සිතුවිලි, වියවුල් කමේ සිතුවිලි, ඒ විවිධාකාර තොරතුරු ඔබගේ මනස තුල ගබඩා කරගන්න ඔබගේ මනස විවෘත යායක් නෙවෙයි. ඔබ තීරණය කරන්න අවශ්‍යයි. ඔබ අහුම්කම් දෙන්නේ මොන තොරතුරු වලද කියන කාරණේ. ඔබ තීරණය කරන්න අවශ්‍යයි. ඔබ බලන්නේ මොකක් දිහාද කියන එක. ආමෙන්. ඔබ තීරණය කරන්න අවශ්‍යයි ඔබගේ සිත තුළ ඔබ ඉඩ දෙන්නේ මොන සිතුවිලි වලටද කියන කාරණේ ගැන. හේතුව සිතුවිලි වලට බලය තිබෙනවා දේවල් උත්පාදනය කිරීමට. ආමෙන්. මේ නිසායි දේ වචන අපිට පැහැදිලිව පෙන්වන්නේ. සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගනින්න. මක් නිසාද? එයින් ජීවනයේ නික්මෙන්නේය. හලෙලූයා. ඔබගේ මනසින් තමයි, ඔබගේ මනස තමයි දොරටුව ඔබගේ ආත්මය තුළ තිබෙන ජීවනයේ පිටතට ගෙනෙන්නා. ආමෙන්. ඔබ දන්නවද ඔබ ගැලවීම ලබන මොහොතේදී මම මේක කලින් අධ්‍යයනයේදීත් කිව්වා ඔබ වයස අවුරුදු 30 දී ගැලවීම ලබනවා නම් ප්‍රාවට ප්‍රෝග්‍රෑම් වෙලා තිබෙනවා ඒ ලෝකයේ ආකාරයට සිතන්න. ආමෙන්. ඉතින් ඔබට ඊට වඩා වෙනස් වූ ජීවිතයක් අවශ්‍යයි නම් ආමෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිසයන් තුළ ඒ ජීවත් වෙනා වූ අසාර්ථක ජීවිතය, ඒ විවිධ අබ්බැහිකම් තුළ ජීවත් වෙනා වූ ජීවිතය, ඒ අසමාදානයෙන් ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් අවශ්‍යයි නම් ඔබට සිද්ධ වෙනවා ඔබගේ මනස අලුත් කරගන්න. ආමේන්. ඒකයි මෙතන කිව්වේ නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. හලෙලූයා. ලෝකයේ ආකාරයට සමාන නොවි. ඒ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස ඔබගේ සිත අලුත් කරගන්න අවශ්‍යයි. හලෙලූයා. අපි තවත් බයිබල් පද කිහිපයක් බලන්න යනවා. අපි ගියොත් හිතෝපදේශ 12:14 මෙතන කියනවා මිනිසෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත් වන්නේය. ආමෙන්. මුඛයේ ඵලය නිසා. මොකද්ද මුඛයේ ඵලය? ඔබගේ වචන. ආමෙන්. ඔබ දන්නවද මේක දේ වචන අපිට පැහැදිලිව පෙන්වන කාරණයක්. නැවක් කොච්චර විශාල වුණත් ඒ නැව යා යුතු දිශාව තීරණය කරන්නේ කුඩා සුක්කානම්කි. ආමෙන්. දේ වචන අපිට උදාහරණයක් පෙන්නලා කියනවා ඔබගේ වචනත් ඒ වගේ, ඔබගේ දිවත් ඒ වගේ, ඔබගේ ජීවිතය ඔබ යා යුතු දිශාව තීරණය කරනවා ඔබ කතා කරන වචන. ආමෙන්. නැව කොච්චර විශාල වුණත් ඒක යා යුතු දිශාව තීරණය කරන්නේ කුඩා සුක්කානම්කි. ඒ වගේ තමයි ඔබගේ ජීවිතය තුළ ඔබ ගමන් කරන්නේ මොන දිශාවටද, ඔබ සාර්ථක වෙන කෙනෙක්ද ඔබ අසාර්ථක කෙනෙක්ද කියන එක තීරණය කරන්නේ ඔබගේ වචනයි. එහෙම නැතුව ඔබ වටා තිබෙන පරිසරයවත්, රටේ තිබෙන උද්දමනයවත්, ඒ අවට තියෙන පරිසරයවත් වෙන පුද්ගලෙක්වත් නෙවෙයි. මොකද දෙවියන් වහන්සේ දැනටමත් ඒ අන්ධකාර බලෙන් ඔබව නිදහස් කරන අවසන්. අපි කලින් අධ්‍යයනයේදී ඒක අධ්‍යයනය කරා. ආමේන්. ඒ කලින් අපි ඒක අධ්‍යයනය කරා දෙවියන් වහන්සේ දැනටමත් අන්ධකාරයේ අසාර්ථක දේවල් වලින් ඔබව නිදහස් කරලා අවසන්. නමුත් ඔබ දැනටමත් අසාර්ථකත්වයේ තුල ජීවත් වෙනවා නම් ඒකට හේතුව ඔබගේ මනස සහ ඔබගේ වචන දේව වචනයට අනුව වෙනස් කර නොගැනීමයි. හලෙලූයා. ඔබ සාර්ථක කෙනෙක්ද අසාර්ථක, ඒ කියන්නේ ඔබ ගමන් කරන දිශාව. ආමෙන්. ඔබ සාර්ථක කෙනෙක් වෙනවද අසාර්ථක කෙනෙක් වෙනවද කියන එක තීරණය කරන්නේ ඔබගේ වචනයි. දෙවියන් වහන්සේ දැනටමත් ඔබගේ ආත්මය දෙවියන් වහන්සේගේ ස්වභාවයේ කරුණ කොටගෙන ඉතා මහිමාන්විතව නැවත උත්පාදනය කර තිබෙනවා. නමුත් ඔබගේ භෞතික ජීවිතයේ මේ ලෝකයේ තුල පැවැත්ම ඒක මොන දිශාවටද ගමන් කරන්නේ කියන එක තීරණය කරන්නේ ඔබගේ සිතුවිලි සහ ඔබගේ වචනයි. ආමෙන්. අපි තවත් ඉදිරියට ගමන් කරොත් හිතෝපදේශ 16:1 හලෙලූයා.
එතන කියනවා සිත පිළියෙල කිරීම මනුෂ්‍යයාට අයිතිය. හාලෙලූයා. ඔබ දන්නවද ඔබගේ මනස වෙනස් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ ඇවිල්ලා. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට සුවකීය තීරණ කියන්නේ තම කැමැත්ත දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට දුන්නා. දෙවියන් වහන්සේ ආදම්ට ඒවට යහපත කියලා දුන්නා, නපුර කියලා දුන්නා, කරන්න ඕන දේ කිව්වා, එපා දේ කිව්වා. නමුත් උන්වහන්සේ තීරණ ගැනීමේ අයිතිය මනුෂ්‍යයාට ලබා දුන්නා. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබගේ ආත්මය උන්වහන්සේගේ වචනය කරුණ කොටගෙන නැවත උත්පාදනය කෙරුවා. නමුත් ඔබගේ මනස අලුත් කර ගැනීමේ කොටස දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනවා. ඔබගේ මනස නිවැරදිව සකස් කරගන්න ඕනේ ඔබයි. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනයේ ප්‍රකාරව ඔබගේ සිත පිළියෙල කරගන්න අවශ්‍යයි. ඒක නිසායි හිතෝපදේශ 16ක කිව්වේ සිත පිළියෙල කිරීම මනුෂ්‍යයාට අයිතිය. හලෙලූයා. දෙවියන් වහන්සේ ඉන්නේ නැහැ ඔබගේ මනස ඔබ සිතන විදිහ අලුත් කරන්න. ඔබ සිතන විදිහ ඔබ අලුත් කරේ නැත්නම් ඔබ තාමත් ඒ පරණ පුරුදු ජීවිතය තුළ ජීවත් වෙනවා. හලෙලූයා. ඔබට ලෝකයේ ඒ තියෙන අසාර්ථක පද්ධතියට වඩා වෙනස් වූ ජීවිතයක් අවශ්‍යයි නම් ඔබ ලෝකයේ ආකාරයට සිතන එක නතර කරන්න. ආමෙන්. ඔබගේ මනස දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රෝග්‍රෑම් කරගන්න. දෙවියන් වහන්සේගේ වචනයට අනුව ඔබගේ මනස ප්‍රෝග්‍රෑම් කරගන්න. ඒකයි මෙතන කිව්වේ. සිත පිළියෙල කිරීම මනුෂ්‍යයට අයිති දෙයක් කියලා. හලෙලූයා. ඔබගේ මනස වෙනස් කරගත යුත්තේ ඔබයි. ආමෙන්. අදයි අපි තවත් ඉදිරියට ගමන් කරමු. අපි බැලුවොත් පිලිප්පි 4:18 මෙතන කියනවා නොබලා කිසිවක් ගැන සමාන පිලිප්පි 4:6. හැබැයි පිලිප්පි 4:6 මෙතන කියනවා නොබලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදීම ස්තුති දීම සමග යාච්ඡාවෙන්ද කන්නලව්වෙන්ද නොබලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පාලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නොබලාගේ සිද්ද සිටිවිල්ද ආරක්ෂා කරනු ඇත. 8 වෙනි පදය. ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද යම් පමණ දේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසිදුද යම් පමණ දේ ආදරණීයද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතුව තිබේද යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද ඒ දේවල් මෙනෙහි කරපල්ලා. හලෙලූයා. දේව වචනය අපට පෙන්නනවා අප මොන වගේ දේවල්ද හිතන්න ඕන කියන එක. ආමෙන්. ඔබ මෙනෙහි කරන්නේ මොකක්ද කියන කාරණේ ඉතාමත් වැදගත්. හලෙලූයා. ඔබ සිතන්නේ මොන විදිහටද කියන එක ඉතාමත් වැදගත්. හලෙලූයා. අපි කලින් කතා කරා නැවක් කොච්චර විශාල වුණත් ඒක යා යුතු දිශාව තීරණය කරන්න කුඩා සුක්කානමකින්. ඒ වගේ තමයි ඔබගේ ජීවිතය ගමන් කරන්න ඕන මොන දිශාවටද කියන එක තීරණය වෙන්නේ ඔබගේ වචනවලින්. ඔබගේ වචන වෙනස් කරගන්න නම් ඔබගේ මනස වෙනස් කරගත යුතුයි. ඔබගේ මනස වෙනස් කරගන්න නම් ඔබ දේව වචනය අධ්‍යයනය කරන්න අවශ්‍යයි. ඒක දෙවියන් වහන්සේට යාච්ඡා කිරීමෙන් සිදු වෙන්නේ නැහැ. ඔබ කිව්වොත් ස්වාමිනී මාගේ මනස වෙනස් කරන්න කියලා උන්වහන්සේ කරන්නේ උන්වහන්සේගේ වචනය ඔබ වෙතට එවන එක. ආමෙන්. දේව වචනය තමයි සම්පූර්ණ වූ දේ. දේව වචනය තුල තමයි සාධාරණ පිරිසිදු ආදරණීය ඒ කීර්තිය ප්‍රශංසාව මේ දේවල් තිබෙන දේව වචනය තුලයි. හලෙලූයා. ලෝකයේ තුල මේ දේවල් නැහැ. ඒ නිසා ඔබගේ මනස ලෝකයේ තිබෙන කාරණාවලින් ඉවත් කරලා දේව වචනය මත යොමු කරන්න. ආමෙන්. ඔබ දේව වචනය කියලා තිබෙන විදියට හිතන්න, කතා කරන්න පුරුදු වෙන එක ඉතාමත් වැදගත්. ඔබගේ ජීවිතය කළමනාකරණය කරගන්න නම් තීරණයක් ගන්න ඔබ ප්‍රථමයෙන් කළමනාකරණය කරගත යුත්තේ ඔබගේ මනසයි. හලෙලූයා. ඔබගේ මනස තුල සෑම සිතුවිල්ලකටම පැලවෙන්න ඉඩ දෙන්න එපා. ඒක විවෘත යායක් නෙවෙයි. ආමෙන්. ඒක විවෘත යායක් නෙවෙයි. ඔබ සිතන්නේ මොකක්ද කියන කාරණේ ඉතාමත් වැදගත්. ඔබ සිතන්නේ කියන්නේ අසාර්ථකත්වයේ සිතුවිලිද සාර්ථකත්වයේ සිතුවිලිද කියන කාරණේ ඉතාමත් වැදගත්. ඔබ සාර්ථක කෙනෙක්ද නැද්ද කියන එක තීරණය වන පිණිස. ආමෙන්. ඔබ දන්නවද ඔබට සාර්ථකත්වයේ කතා කරන්න බෑ. ඔබ තුල සාර්ථකත්වයේ සිතුවිලි නැත්තම්. සාර්ථකත්වයේ සිතුවිලි තිබෙන එකම ස්ථානය දේව වචනයයි. හලෙලූයා. ආමෙන්. ඒ නිසා ඔබ දේව වචනය මෙනෙහි කරන එක ඉතාමත්ම වැදගත්. ඉතාමත්ම වැදගත්. ඔබ දන්නවද කිතුණුවෙකුගේ ජීවිතය තුළ පැවැත්ම දේව වචනයයි. වෙන කිසිම දෙයක් නොවේ. ආමෙන්. කිතුණුවෙකුගේ ජීවිතය තුළ පැවැත්ම දේව වචනයයි.
ඔබ දේව වචනේ නැමැති පර්වතය මත ඔබගේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍යයි. ඔබ ඔබගේ මනස අලුත් කර ගන්න අවශ්‍යයි. ඔබ දැනටමත් නැවත උත්පාදනය ලබා තිබෙනවා. ඔබට අවශ්‍ය කරන සුවය, ආමෙන්. ඔබ වසර ගණනාවක් පුරාවට වෛද්‍යවරු තුල සොයනා වූ සුවය ඔබ බොහෝ මුදල් නාස්ති කරගෙන ඇති යුතුස. නමුත් මතක තියාගන්න මේ ජීවනයේ දැනටමත් ඔබ තුල තිබෙනවා. ඔබ සොයනා වූ රැකියාවේ උසස් වීම දැනටමත් ඔබ තුල තිබෙනවා. වැදගත් වෙන්නේ ඔබ සිත අලුත් කර ගැනීමයි. ආමෙන්. ඔබගේ මනස නැමැති දොරටුව තමයි ඔබගේ ආත්මය තුල තිබෙන ජීවනයේ පිටතට ගෙනෙන්නා වූ ස්ථානය. ආමෙන්. හරිම වැදගත් ඔබ ඔබගේ මනස අලුත් කරගන්න එක. ඔබ ඔබගේ මනස අලුත් කරගත්තේ නැත්නම් ඔබට බැහැ ඔබ තුල තිබෙන ඒ සුවය පිටතට ගෙනෙන්න. ආමෙන්. ඔබ දැනගන්න අවශ්‍යයි ඔබට කරන්න පුළුවන් කුමක්ද කියන එක. ඔබ දැනගන්න අවශ්‍යයි ඔබට තියෙන්නේ කුමක්ද කියන එක. පිටත ලෝකයේ තුල ඔබට අවශ්‍ය දේවල් සොයන්න එපා. හිතුණුවෙනි, පිටත ලෝකයේ තුල ඔබට අවශ්‍ය දේවල් සොයන්න එපා. ඔබට ඕන කරන හැම දෙයක්ම දිවෙනස් ඔබගේ ආත්මය තුල දැන්පත් කර දෙනවා. වචන කතා කිරීම තුළින් මේ දේවල් පිටතට ගෙනෙන්න. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ආමෙන්. ඔබ දන්නවද රාජාලියගේ පැටව ක්‍රියාත්මක වෙන්නේ රාජාලියක් වැඩ කරන විදිහට. රාජාලිය පියාඹනවා, රාජාලියගේ පැටව පියාඹනවා. ආමෙන්. සිංහය ගර්ජනා කරනවා වගේම තමයි සිංහයාගේ පැටව ගර්ජනා කරනවා. මොකද ඒ පැටව සිංහයාගෙන් උත්පාදනය ලබා දෙනවා. උත්පත්ති පොතේ අපිට පැහැදිලිව කතා කරනවා දෙවියන් වහන්සේ තමන් ස්වරූපයේ සමානත්වය ලෙස මනුෂ්‍යව නිර්මාණය කළා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය සහ ආත්මය නිපද සිටිනවා. සරලවම කියනවා නම් ඔබ දෙවියන් වහන්සේගේම දරුවෙක්. ඔබ දෙවියන් වහන්සේගේම ආත්මය කාරණ කොටගෙන ඔබගේ ආත්මය උත්පාදනය ලබා තිබෙනවා. දෙවියන් වහන්සේට යමක් ඕන වුණාම උන්වහන්සේ කතා කරා. ආමෙන්. උන්වහන්සේට ආලෝකය ඕන වුණාම උන්වහන්සේ ගෝ එළිය වේවා. ආමෙන්. උන්වහන්සේට අවශ්‍ය වුණ හැම දෙයක්ම උන්වහන්සේ පිටතට ගෙනාවේ කතා කරලා. එහෙනම් කිතුණුවනි මතක තියාගන්න වෙන විකල්පයක් නැහැ. ඔබ කතා කරන්න අවශ්‍යයි. හලෙලූයා. ඔබ තුල තිබෙන සුවය පිටතට ගෙනීමට නම් ඔබ ඒ කතා කරන්න අවශ්‍යයි. වෙන විකල්පයක් නැහැ. ඔබ තුල තිබෙන දෙය, ඔබ තුල තිබෙන දෙවියන් වහන්සේගේ ස්වභාවය පැවැත්මට ගෙනීමේ එකම දොරටුව ඔබගේ මනස සහ ඔබගේ වචනයි. ආමෙන්. මතක තියාගන්න ඊටමත් වැදගත් ඔබගේ මනස අලුත් කර ගැනීම. ඔබගේ මනස අලුත් කරගන්න නැතුව ඔබට බැහැ මේ දේ කරන්න. ආමෙන්. අපි අවසාන වශයෙන් තව එක් බයිබල් පදයක් බලන්න යනවා. අපි කියොත් හේබ්‍රෙව් 4:12. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය. කොයිම දෙමුහත් කඩුවකට වඩා තියුණුවේ. ප්‍රාණය හා ආත්මයද සංධ්‍යා අටමිදුරුදු වෙන් කරන තරමට කාවදින්නේය. හලෙලූයා. ඔබගේ මනස ස්පර්ශ කරන්න පුළුවන් එකම දේ දෙවියන් වහන්සේගේ වචනයයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනය. ඒ තරමට දෙවියන් වහන්සේගේ වචනය තියුණුයි. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කිරීම කරන කොටගෙන ඔබගේ මනස අලුත් කරගන්න අවශ්‍යයි. ආමෙන්. ඒ නිසා මේ වෙලාවේදී මම ඔබට ආරාධනා කරනවා. දේව වචනය මෙනෙහි කරන්න. දාවිද් කිව්වා ඔව් දිවා රැ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න. යොෂුවට දෙවියන් වහන්සේ කිව්වා දිවා රැ මාගේ වචනය මෙනෙහි කරන්න. මේ ව්‍යවස්ථා පොත නොබේ මුකෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්න බලා ගන්න පිණිස ඔබට දේව වචනේ පවත්වන්න අවශ්‍යයි නම් ආමෙන්. දෙවියන් වහන්සේ කතා කරන ශුද්ධ වූ ජීවිතය තුළ ජීවත් වෙන්න අවශ්‍යයි නම් ඔබ මෙනෙහි කරන්න අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්නේ නැත්නම් ඔබට බෑ වචනේ පැවැත්මට ගෙනෙන්න. ආමෙන්. වචනේ මෙනෙහි කිරීමෙන් තුලින් සිදුවෙන ප්‍රධානතම දේ තමයි ඔබගේ මනස අලුත් වීම. ඔබගේ මනස අලුත් වෙන විට ඔබ දකින්න ගන්නවා ඔබගේ කැපැසිටි. ඔබ තුළ තිබෙන ආත්මීය ධාරිතාවය ඔබ දකින්න පටන් ගන්නවා. ආමෙන්. ඔබ වචන කතා කරන වෙලාවේදී ඒ දේවල් පිටතට එන්න යනවා. ආමෙන්. ඒ නිසා කිතුණුවෙනි ආරම්භ කරන්න දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න. ආමෙන්. වෙන කිසිම දෙයකට වඩා දෙවියන් වහන්සේගේ වචනේ තුල රඳා පවතින තීරණයක් ගන්න. නොවෙනස් වන්නා වූ එකම දේ දෙවියන් වහන්සේගේ වචනයයි. ආමෙන්. ඒ පැවැත්මේ ස්වභාවය දේව වචනය තුල තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කිරීම කරන කොටගෙන ඔබගේ සිත අලුත් කරගන්න. ආමෙන්. ඔබගේ සිත අලුත් වෙන වෙලාවේදී ඔබ දේව වචනේ කතා කරන විදිහට ඔබ කතා කරන්න යනවා. දේව වචන ඔබ ගැන කියලා තිබෙන දේ ඔබ කතා කරන්න යනවා. ඔබ එලෙස කතා කරන වෙලාවේදී ඔබේ මුඛයෙන් පැමිණෙන වචන කරන කොටගෙන ඔබේ ජීවිතේ භුක්ති විඳින්න යනවා. හලෙලූයා. ඒ නිසා
තීරණයක් ගන්න දේව වචනේ මෙනෙහි කරන්න. ඊටමත් ගැඹුරින් දේව වචනේ මෙනෙහි කරන්න ආරම්භ කරන්න. ඔබ දේව වචනේ මෙනෙහි කරන වෙලාව ඔබගේ මනස අලුත් වෙනවා. ඔබගේ මනස අලුත් වෙන වෙලාවේ ඔබගේ වචන අලුත් වෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ ඒ රාජධානී ක්‍රමයට අනුව ඔබ කතා කරන්න පටන් ගන්නවා. ආන්නේ ඒ වෙලාවේදී ඒ වචන ඔබ දෙසා ප්‍රතිඵල පිටතට ගෙනෙන්න ආරම්භ කරනවා. ඒ වචන ඔබ උදෙසා අලුත් වූ දේවල් උත්පාදනය කරන්න පටන් ගන්නවා. ඒ වචන ඔබ උදෙසා දේවල් ඇති කරන්න පටන් ගන්නවා. ඒ වචන ඔබ උදෙසා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ආමේන්. ඒ නිසා වචනේ මෙනෙහි කිරීම තුළින් ඔබගේ සිත අලුත් කරගන්න. ආමේන්. වචන සහ සිතුවිලි ඉතාමත් වැදගත්. ආමේන්. ඔබගේ වචන ඔබට වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔබගේ ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම් තීරණයක් ගන්න. ඔබගේ මනස වෙනස් කරගන්න. ආමේන්. ඉතින් මම විශ්වාස කරනවා ඔබ යමක් ලබා ගත්තා කියලා. හලෙලූයා. ඒ නිසා දිගටම දෙවියන් වහන්සේගේ වචනය තුල රඳා පවතින්න. වෙන කිසිම දෙයක් තුල පවතින්න එපා. දේව වචනය තුලට ඔබගේ ජීවිතයේ 100% ඇතුල් කරන්න, වචනය මෙනෙහි කරන්න. ඒ තුලින් ඔබගේ මනස අලුත් කරගනිමින් ඒ දෙවියන් වහන්සේගේ රාජධානියට අනුව, ඒ රාජධානියේ ඒ සංස්කෘතියට අනුව කතා කරන්න පුරුදු වෙන්න. ඔබ ලෙස කතා කරන වෙලාවේදී ඒ වචන ඔබ උදෙසා වැඩ කරන්න යනවා. ආමේන්. ඒ වචන ඔබ උදෙසා ප්‍රතිඵල ගෙන එන්න යනවා. ආමේන්. ඉතින් ස්තුතියි ඔයාලා හැම කෙනෙක්ටම. ආමේන්. දිස්පිටයි හැමෝටම.